පහුගිය දවසක මම අරගෙන ආව චැකිටික්ස් වීඩියෝ එක ගොඩක් කට්ටිය බලලා තිබ්බා වගේම ගොඩක් කට්ටිය ඉල්ලුවා මේකේ කොමික් එකේ වීඩියෝ එක අරගෙන ඉන්න කියලා. ඔන්න ඉතින් අද ඒ වීඩියෝ එක තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඒ වගේම කලින් වීඩියෝ එකේදී මට දෙයක් කියන්න අමතක වුණා. ඒ තමයි මේ චැකිටික්ස් ස්ටෝරි එක ෆෑන් මේඩ් ස්ටෝරි එකක්. ට්‍රික්ස් ද ඒලියන් කියන කෙනා තමයි මේ ස්ටෝරි එක නිර්මාණය කරලා තියෙන්නේ. හරි තවත් කතා නැතුව අපි ඉක්මනින් මේ ආතල් වීඩියෝ එක බලන්න. මේ කතාවත් පටන් ගන්නේ අපි දන්න කතාව විදිහටම තමයි. හැබැයි ඉතින් මේ කතාව අපි දන්න කතාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මේ විදිහට අහස තිබිලා ඒක වස්තුවක් පොළොට කඩා වැටුණාට පස්සේ මේක දැකපු බෙන් මෙතනට යනවා මේ මොකද්ද කියලා බලන්න. මෙතනට ගියාට පස්සේ තමයි මෙයා දකින්නේ ඇත්තට මේක ඔරලෝසුවක් කියලා. ඉතින් ඊට පස්සේ බෙන්ට ඇති වෙන කුතුහලය තමයි ඔරලෝසුවක් කොහොමද මේ විදිහට ආවේ කියන එක. ඉතින් මෙයා මේ ඔරලෝසුව පැත්තට අත දික් කරනවත් එක්කම ඒක පාටම ඔරලෝසුව ඇවිල්ලා මෙයාගේ අතට හයි වෙනවා. ඊට පස්සේ බෙන් කෑ ගහනවා මගේ අතින් අයින් වෙන්න කියලා. ඒත් ඉතින් ඒකෙන් මොන වැඩක් වෙන්නේ නැති හින්දා මෙයා ලී කැල්ල පවා පාවිච්චි කරනවා මේ ඔරලෝසුව එයාගේ අතින් ගලවලා දාන්න. හැබැයි ඉතින් ඒකත් හරියන්නේ නැහැ. ඇත්තටම බෙන්ට හිතා ගන්න බෑ මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඔන්න ඔය වෙලාවේදී තමයි බෙන්ගේ අතින් වැරදීමකින් මේ ඔරලෝසුව එබිලා මේ ඔරලෝසුව වැඩ කරන්න පටන් ගන්නනේ. ඒත් එක්කම බෙන් දකිනවා මෙන්න මේ විදිහට එයාට ඒක ජීවියෙක් පෙන්නනවා. ඉතින් මොකද්ද වෙන්නේ කියලා හරියමං තේරුමක් නැතුව බෙන් මේ විදිහට මේ ඔරලෝසුව ඔබනවා. ඒ වුණාට ඉතින් ඔරලෝසුව ඔබලා ටික වෙලා ගියාට පස්සේ බෙන් බලනවා මොනවද සිද්ධ වුනේ කියලා. ඒත් මොකොත්ම සිද්ධ වුනේ නැහැ. මේකින්ද බෙන්ට මේ ඔරලෝසුව ගැන ගොඩක්ම කලකිරෙනවා. ඉතින් ඊළඟට බෙන් තීරණය කරනවා ආයෙමත් එයාලගේ කැම්ප් එක ගාවට යන්න. මොකද කැම්ප් එක ගාව තමයි එයාගේ සීයා වගේම ගුවෙන් ඉන්නේ. මේ විදිහට බෙන් යන හදද්දි මෙයා එක පාටම කාගේ හරි ඇඟේ හැප්පෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයාගේ නහයත් ටිකක් පිච්චෙනවා. හැබැයි ඉතින් බෙන් මේ ඇඟේ හැප්පිච්ච කෙනාව දැක ගාම හොඳටම බය වෙනවා. බෙන් හිතන්නේ මෙන්න රාක්ෂයෙක් කියලා. මේකින්ද බෙන් හොඳටම බය වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. බෙන් විතරක් නෙමෙයි මේ ඒලියනුත් බය වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. දෙන්නටම බය වෙලා මේ විදිහටම දෙන්නම කෑ ගහනවා. ඔයා රාක්ෂයෙක් ඒ වගේම ඔයා ගිනි ගන්නවා. බෙන් මේ විදිහට කිව්වම මේ ජීවියත් කෑ ගහන්න පටන් ගන්නවා. අනේ මාව ගිනි ගන්නවා කියලා. මේ වෙලාවේදී තමයි බෙන් එකපාරටම අහන්නේ ඇයි මං ඔයාට ගින්දර කියලා කියපු ගාම ඔයා කෑ ගහන්න ගත්තේ? ඇයි ඊට කලින් ඔයාට වේදනාවක් දැනුනේ නැත්තේ කියලා. එතකොටම තමයි මේ ජීවියට තේරෙන්නේ ඇයි එයාට එහෙම තේරුනේ නැත්තේ කියලා. ඊට පස්සේ බෙන් අහනවා ඔයා මොකද්ද කියලා. ඇත්තට මේ ජීවිය දන්නේ නැහැ එයා මොකද්ද කියලා. එයා ආයෙමත් බෙන්ගෙන් අහන්නේ මම මොකද්ද කියලාම තමයි. හරි මන් දන්නවා ඔයා මොකද්ද කියලා. ඔයා සුපිරිවීරයෙක්. මේ ඔරලෝසුව මොකටද හැදුවේ? මේ කිසිම දෙයක් ගැන හරි හැමන් අවබෝධයක් නැතුව බෙන් මේ වෙලාවේදී මේ විදිහට කියනවා. කොහමද ඉතින් මේ කතාව අහපු ඒලියනුත් කියන්නේ ෂා මරුනේ කියලා. හැබැයි ඉතින් ඊට පස්සේ අහනවා මොකද්ද සුපර් හීරෝ කියන්නේ කියලා. ඊට පස්සේ බෙන් පැහැදිලි කරන්න පටන් ගන්නවා සුපිරි වීරයෙක් කියන එකේ තේරුම. සුපිරි වීරයෙක් කියලා කියන්නේ සුපිරි බල තියෙන කෙනෙක්ට. ඒ වගේම එයායි සුපිරි බල පාවිච්චි කරලා මිනිසුන්ව බේර ගන්නවා, මිනිසුන්ට උදව් කරනවා. අන්න ඒ වගේ කෙනෙක් තමයි සුපිරි වීරයෙක් කියන්නේ. අනිත් එක ඕන ඔට්ටුවක්. මං හිතනවාට අනිවාර්යයෙන්ම ගිනි බෝල විදින්න පුළුවන් ඇති කියලා. අනේ මන් දන්නේ නැහනේ. මේ එලින් මේ විදිහට කිව්වට පස්සේ බෙන් කියන්නේ එමනම් අර ගහට ගිනි බෝලකින් පහර දෙන්න උත්සාහ කරමු කියලා. ඔන්න ඉතින් බෙන්ගේ මේ කතාව අහලා මේ ගිනි කස නෝන මේ විදිහට ගිනි බෝල වලින් පහර දෙන්න පටන් ගන්නවා. මුලින්ම නම් බෙන් මේක දැකලා ෂා මරුනේ කියලා කියනවා. හැබැයි ඉතින් ඒත් එක්කම තමයි මේ කොල්ලට තේරෙන්නේ මේක හින්දා දැන් ලොකු විනාශයක් තමයි වෙන්න යන්නේ කියලා. ඒ මොකද මේ ගින්න ටිකෙන් ටික මේ පැත්තෙම පැතිරෙන්න පටන් ගන්නවා. අනේ මට උදව් කරන්න මේ ගින්න නිවන්න. අපි කොහොම හරි මේක නිවන්න ඕනේ. බෙන් මෙහෙම කිව්වට පස්සේ මේ එලියන් බෙන්ට උදව් කරනවා මේ ගින්න නිවන්න. හැබැයි ඉතින් මේකෙන් වෙන්නේ මේ ගින්න තවත් පැතිරෙන එක. අනේ මේක නම් හොඳ දෙයක් නෙමෙයි. ලොකු විනාශයක් තමයි වෙන්නේ. බෙන් මෙහෙම කිව්වත් මේ එලියන්ට නම් තේරෙන්නේ නැහැ මොන මංගල්‍යයක්ද මේ වෙන්නේ කියලා. ඉතින් මේත් එක්කම අපිට බලා ගන්න ලැබෙනවා අතීතයේ වෙච්ච එක සිදුවීමක්. මේ තමයි 1972 ගැල්වෙන් ප්‍රයිම් යුසය. මේ වෙලාවේදී ඇස්මිත් ඇල්බිඩෝ එක එකතු වෙලා එක ප්‍රොජෙක්ට් එකක් ගැන වැඩ කරනවා. මේ වෙලාවේදී තමයි එක ප්ලම්බර් කෙනෙක් මෙතනට එන්නේ. ඇස්මිත් මොන මගුලක්ද ඔහෙට ඕනේ? පේන්නේ නැද්ද මම මෙතන වැදගත් වැඩක් කියලා. ඇත්තට මේ ප්ලම්බර් මෙතනට ඇවිල්ලා තියෙන්නේ මේ ඇස්මිත්ට ඕන කරන ද්‍රව්‍ය වගේක් එයාට ඩෙලිවරි කරන්න. ඉතින් මේක දැනගත්ත ඇස්මිත් මේ ප්ලම්බර්ට කියන්නේ ඕක ඔය මේසුඩින් තියලා ඉක්මනින්ම මෙහෙන් චුත වෙලා ඵලයන් යන්න කියලා. ඉතින් මේ විදිහට මේ මේසුඩින් තියපු ප්ලම්බර් මෙතනින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි යන්න කලින් මෙයා ඇස්මිත්ගෙන් අහනවා මම සමා වෙන මේව අහනවට ඒත් ඔයා ඔය මොකද්ද කරන්නේ කියලා. ඇයි ඔයාලට පේන්නේ නැද්ද?
මම මේ ගැලුවින්ලගේ ජෙනටික් ටික මොඩිෆයි කරනවා කියලා. හැබැයි ඉතින් මම මේකට පාවිච්චි කරපු හැම පාටක්ම මහා අජෝත විදියට තමයි පේන්නේ. එහෙමද? ඔයා රෝස පාට පාවිච්චි කරලා බලුවද? මේක අහපු ගාම ඇස්මින්ට තේරෙනවා ඒ පාට ගොඩක් හොඳයි කියලා. ඊට පස්සේ මෙයා ඉක්මනින්ම ඇල්බිඩෝ මේ මැෂින් එකෙන් එළියට අරගෙන එයාට කියනවා ස්ටේෂන් එකට යන්න කියලා. ඊළඟට මොනවද බටන් වගේක් ඔබලා මේ මැෂින් එක ඇතුළට රින්ගන ඇස්මිත් මේ ප්ලම්බර්ට කියනවා මේ ලීවර් එක අදින්න කියලා. ඉතින් ලීවර් එක ඇද්දට පස්සේ ඇස්මිත් මෙන්න මේ විදිහට රෝස පාටට වෙනස් වෙනවා. ඊළඟ මැෂින් එකෙන් එළියට ආව ඇස්මිත් කන්නඩි ඉස්සරහට ගිහිල්ලා දැන් එයාගේ පාට වගේම පෙනුම කොහොමද කියලා බලනවා. එයාට තේරෙනවා මේ පාට නම් නරකම නෑ කියලා. ඊට පස්සේ මෙයා මේ ප්ලම්බර්ගෙන් අහන්නේ මට වගේ නම දැනගන්න පුළුවන්ද කියලා. මගේ නම මැක්ස් ටෙනිසන්. මේ වෙලාවේදී ඇස්මිත් කියනවා ටෙනිසන් මැක්ස් ටෙනිසන් ගැන මං අහලා තියෙනවා කියලා. ඒ මොකද මෙයා කරන වැඩත් එක්ක මෙයා මේ ගැලැක්සි එක පුරාවටම ස්පේස් එක පුරාවටම ගොඩක්ම ජනප්‍රියයි. ඉතින් ඊට පස්සේ මේ ඇස්මිත් කියනවා මට ඔයා ගැන තවත් දේවල් දැනගන්න ලැබුණා කියලා. ඒ වගේම ඒ දේවල් ඇත්තද කියලාත් අහනවා. ඉතින් මෙයා මේ මොකද්ද ඇත්තද කියලා අහන්නේ කියලා දන්නවද? ඒ තමයි ඔයා අනිත් ලෝකවල ඉන්න ගෑනු කට්ටියත් එක්ක ලිංගිකව එකතු වෙනව නේද කියන එක තමයි මෙයා මේ අහන්නේ. ඒක නම් ඇත්ත. මොකද ඉතින් එක එක ජීවීන් තියෙන්නේ එක එක විදිය ලස්සනනේ. මේ කතාව අහලා අමුතු හිනාවක් දාන ඇස්මිත් ඊට පස්සේ මැක්ස් එක්කගෙන යනවා. මට ඔයාට තව දෙයක් පෙන්වන්න තියෙනවා කියාගෙන. ඒ වගේම මේක ගොඩක් විශේෂයි කියලාත් මෙයා කියනවා. ඉතින් ඔන්න ඊළඟට ඇස්මිත් මේ මැක්ස් එක්කගෙන ගිහිල්ලා එයාගේ ලොකුම නිර්මාණය, එයාගේ ලොකුම ප්‍රොජෙක්ට් එක මේ මැක්ස්ට පෙන්නනවා. ඒ තමයි ඔම්නිට්‍රික්ස් එක. මේ කොළපාට ඔරලොස්සුත් එක්ක ගාම මැක්ස් අහන්නේ මේක මොකද්ද? මොකටද මේක පාවිච්චි කරන්නේ කියලා. එතකොට මේ ඇස්මිත් කියන්නේ මේ ඔරලොස්සුට පුළුවන් මේ ඔරලොස්සුව පාවිච්චි කරන කෙනාට මේ ලෝකේ ඉන්න ඕනම ඒලියන් කෙනෙක්ගේ හොඳම ඒලියන් වර්ෂන් එකක් බවට පත් වෙන්න කියලා. ඒ වගේම මේක තමයි ප්‍රොටෝටයිප් වර්ෂන් එකක් කියලාත් මෙයා කියනවා. මේ විදිහට මේ ඔරලොස්සුව ගැන කෙටියෙන් විස්තර කරපු ඇස්මිත් ඊට පස්සේ මැක්ස්ගෙන් අහන්නේ ඉතින් ඔයා මොකද්ද මේ ඔරලොස්සුව ගැන හිතන්නේ? මේක සුපිරි නේද කියලා. ඔරලොස්සුව නම් අතරම ගොඩක් හොඳයි. හැබැයි ඉතින් මං ගාව තියෙනවා ඔයිට වඩා ගොඩක් හොඳ අදහසක්. ඇත්තටම ඔයා ඔරලොස්සුව හදලා තියෙන්නේ අර දෙයට නම් මං කියන්නේ අර දෙයට නම් ඇත්තටම මං කැමති නෑ වෙන කෙනෙක් විදිහට වෙනස් වෙන්න. මං කැමති මං විදිහටම ඉඳගෙන වෙන කට්ටියත් එක්ක ඉන්න. කොහොමද මේ මැක්ස්ගේ කතාව පොඩි ඇස්මිත්ට තේරෙන්නේ නෑ. ඒකින්ද ඇස්මිත් අහන්නේ ඔය මොකද්ද කිව්වේ කියලා. ඊට පස්සේ මැක්ස් විස්තර කරනවා මාව ඒලියන් කෙනෙක් විදියට වෙනස් කරන්නේ නැතුව මගේ DNA අරගෙන මට ගැළපෙන විදිහේ ඒලියන් කෙනෙක්ව හදනවා නම් ඒක ගොඩක්ම ලේසි වගේම ඒක ගොඩක්ම පහසුයි කියලා. මේ විදිහට මේ අමුතු අදහස ඇස්මිත්ගේ ඔළුවට දාපු මැක්ස් ඊට පස්සේ මෙතනින් යනවා. මැක්ස් ගියපු ගමන්ම මේක ගොඩක් හොඳ අදහසක් කියලා තේරුණ ඇස්මිත් ඉක්මනින්ම ඇල්බිඩෝ මෙතනට ගෙන්න ගන්නවා මේ ඔරලොස්සුව වෙනස් කරන්න ඕන කියාගෙන. ඇල්බිඩෝ අපි මේ ඔරලොස්සුව වෙනස් කරන්න ඕනේ. අපි ඒක මේ ඔරලොස්සුවේ පාටින් වගේම නමෙම පටන් ගමු. ඉතින් ඇස්මිත් මේ වෙනකොටත් පාට නම් තෝරගෙන ඉවරයි. මෙයා හිතාගෙන ඉන්නේ මේක රෝස පාටට වෙනස් කරන්න. හැබැයි ඉතින් දැන් ඔරලොස්සුවට නමක් ඕනේ. ඊට පස්සේ මෙයාලා මේ ඔරලොස්සුවට හොඳ නමක් හොයාගන්න බලනවා. ඔය විදිහට මේ මැෂින් එක පාවිච්චි කරලා ඔරලොස්සුවට හොඳ නමක් හොයද්දි තමයි මෙයාලට එකපාරටම ඇහෙන්නේ චැකිට්‍රිස් කියන නම. ඉතින් ඊට පස්සේ මෙයා තීරණය කරනවා මේ චැකිට්‍රිස් කියන නම මේ ඔරලොස්සුවට ලබා දෙන්න. ඔන්න ඊළඟට මෙතනින් මේ අතීත යට ගියාව කට් වෙනවා වගේම අපිට බලා ගන්න ලැබෙනවා අපේ පෘථිවියේ මේ වෙනකොට වර්තමානයේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. මේ වෙනකොට බෙනුයි අර ගිනිකස නෝනයි එකතු වෙලා හදපු ගින්න කැලෑව පුරාම පැතිරෙන්න පටන් අරන් ඒ වගේම ගුවේනුත් මේ ගින්න පැත්තට ඇවිල්ලා ඉන්නවා කොහොමරි කරලා මේ ගින්න නිවන්න උත්සාහ කරමින්. මේ විදිහට ගුවෙන් ගින්න නිවනිව ඉඳී තමයි එයාට අහම්බෙන් වගේ අර ගිනිකසයව හම්බ වෙන්නේ. ඒ වගේම මෙයා මේ ගිනිකසයව දැකලා හොඳටම බය වෙනවා. ඒ මොකද මෙයාත් හිතන්නේ මේ නම් අනිවාර්යයෙන්ම රාක්ෂයෙක් කියලා. ඉතින් ගුවෙන් මේ විදිහට මේ ගිනිකසට පහර දෙන වෙලාවේදී තමයි බෙන් මැද්දට පැනලා මේක නවත්තන්න කියන්නේ. ගුවෙන් නම් බෙන්ට කියන්නේ බෙන් ඔතනින් පැත්තකට වෙන්න මේ ඉන්නේ රාක්ෂයෙක් වඩ පේන්නේ නැද්ද කියලා. අනේ ගුවෙන් ඔක නවත්තන්න මේ කිසිම රාක්ෂයෙක් නෙමෙයි. මේ වෙලාවේදී මේ ගිනිකසයත් ගුවෙන්ට කියන්නේ මට රාක්ෂයෙක් කියන එක නම් ගොඩක්ම වැරදි කියලා. මේ කතාව අහලා ගුවෙන් එකපාරටම ගොඩක් පුදුම වෙනවා. ඇත්තටම ගුවෙන්ට හිතා ගන්නවත් බෑ මොනවද මේ සිද්ධ වෙන්නේ. ඒ වගේම කවුද මේ කියලා. ඉතින් මෙන්න මෙතනින් තමයි මේ චැකිට්‍රික්ස් කියන කොමික් එකේ පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඇත්තටම මේක නිකන් මේ කතාවේ පටන් ගැම විතරයි. ඉස්සරහට මේ කතාව එක එක විදිහට වෙනස් වෙනවා. ඒ වගේම වීඩියෝට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. වගේම channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. දෙවෙනි කොටස අනිවාර්යයෙන්ම බලන්න ඕන කට්ටිය subscribe විතරක් කරන්න එපා. bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම යාළුවෝ එක්ක මේ වීඩියෝ එක share කරගන්නත් අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම share කරගන්න හොඳේ. එවනම් අනිත් වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බෙමු. bye.
සබස්ක්‍රයිප් එකකුත් දාගෙන ලයික් එකකුත් දාගෙන කමෙන්ට් එකකුත් දාගෙන යන් එහෙනම්. ආදරේ ඈ. අහස තරම් ඈ. තව වැදගත් දෙයක්